33 ගැටලුව රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර් පරිපථයේ IC ධාරාව වන්නේ. ඉතින් මේකේ අපි වෝල්ටය තව ලකුණු කරමු. දැන් මෙතන වෝල් බිඳුවයි මෙතන බිඳුවයි. ඊට පස්සේ මෙතන 0.7යි වෝල්ට්. එතන මෙන්න මේ හරිය වෝල්ට් 0.7යි. මෙතන 10යි. හැබැයි මෙතන වෝල්ටය තව අපි දන්නේ නැහැ. අපි එතන V1 කියලා මොකක් හරි අකුරක් දාගමු. ඊළඟට තව සිද්ධියක් තියෙනවා. මෙතන ධාරාලාභය 99යි කියලා දෙනවා. ඒ කියන්නේ මේකෙන් එන ධාරාව I නම්, ඒ කියන්නේ මේ බේස් එකෙන් එන්නේ I නම් මෙතනින් එනවා 99යි I. ඒතර ඔක්කොම මෙතනින් එනවා. දැන් මෙහෙට යනවා I, මෙහෙන් එනවා 99යි. මොකද ධාරාලාභය කියන්නේ IC බෙදීම IBට. හරිද? එතකොට ඒක තමයි 99 කියලා දැන් දීලා තියෙන්නේ. එතන මෙතනින් එන ඔක්කොම CI. ඉතින් ඔය තොරතුරු ටික යොදාගෙන අපි ගාන හදන්නේ කොහොමද කියලා බලමු. අපි V = IR සමීකරණය ලියමු. V = IR මෙන්න මේ කොටසට ලිව්වොත් 10.7 ඍණ V1 සමානයි. ඒතර I ට අපි ලිව්වේ CII කියලා. CII මෙතන R ට ලිව්වේ CI. ඔන්නෝම ඒක අංක 1. ඊළඟ අපි ලියමු මෙතන ඉඳලා මෙතනට V = IR. එතන මෙතන V1 මෙතන 0.7යි. සමානයි I කියන්නේ එතකොට නිකමයි R කියන්නේ 10යි කිලෝ ඕම්. ඒ කියන්නේ 10000යි. එතකොට මම ඔන්න ඔහොම ලියනවා. දැන් මේ සමීකරණ දෙක එකතු කරොත් අපිට ඍණ V1 ධන V1 කැපෙනවනේ. අපි එකතු කරමු. එතකොට 1 ධන 2 එතකොට මේ දෙක කැපිලා යනවා. 10.7න් අඩු වෙනවා 0.7ක්. අර පැත්තෙන් බලන්න මේක 10000යි මේකත් 10000යි. එතකොට ඔක්කොම 20000යි I වෙනවා. දැන් මේ පැත්ත 10යි. සමානයි 20000යි I. 20000යි I. එතකොට I බිඳුවට බිඳුවක් කැපෙලා යනවා. I කියන්නේ 2000. එක බෙදීම 2000යි. හරි. මොකද මේක මේ බෙදීම 2000යි. නමුත් අපිට ඕන වෙන්නේ මේ 99යි. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ 99යිව. ඒ නිසා 99යි කියන්නේ කීයක්ද බලමු. එතකොට එක බෙදීම 2000 වැඩි කරනවා 99න්. හැබැයි එතකොට එන්නේ ඇම්පියර්නේ. අපි මෙහෙම කරමු. එතකොට අපිට ඕනේ 99යිව අපි මේක 1000න් වැඩි කරමු. එතකොට 99000 බෙදීම 2000. හරි. එතකොට මිලි ඇම්පියර්. එතකොට 0.03 කැපෙනවා. දැන් අපිට මේක දෙකෙන් බෙදා ගන්න ඕනේ. එතකොට 99යි කියන්නේ මේ ICට. IC ගේ අගේ තමයි එන්නේ 9ට 2 4යි. එකක් ඉතුරුයි 19ට 2 9යි. තව එකක් ඉතුරුයි 10ට 2 5යි මිලි ඇම්පියර්. එතකොට උත්තරයක් අපිට එනවා අංක 3. රූප වලින් දැක්වෙන්නේ තාර්කික පරිපථ 4කි ස්විච් දෙකක් ආධාරයෙන් පාලනය වන විදුලි බුබුලක් ස්විච් දෙකම විවෘතව හෝ සංවෘතව පවතින විට දැල්විය යුතු වන අතර එසේ නොවන විට නොදැල්විය යුතුයි. එතකොට අපි මේ ස්විච් දෙක මේකට අපි සත්‍යතා වගුවක් හදමු. ස්විච් දෙක අපි දැන් මේගොල්ලෝ කියන විදිහට XY
බිඳුව 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 එක එක බිඳුව එක එක. දැන් මෙතන කියන ස්විච් දෙකක් ආධාරයෙන් පාලනය වන විදුලි බුබුලක් ස්විච් දෙකම විවෘත හෝ සංවෘත විට දැල්වී තිබිය යුතු අතර එතකොට දෙකම විවෘත නම් හරි දෙකම සංවෘත නම් දැල් වෙනවා කියන්නේ එකයි අතර එසේ නොවන විට නොදැල් විය යුතුයි. මේ තැන්වලදී එක දැල් වෙන්නේ නැහැ. ඔන්න ඔහොම වෙන්න ඕනේ. මේ දෙකේදී විතරක් එක. ඉතින් අපිට පේනවා මේ දෙකට එක ආවනම් ඒක XO ගේට් එකක්. ඒ නිසා මේක XNO ගේට් එකක් කියලා අපිට පේනවා. XO ගේට් එක කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේක XO මේක XO ගේට් එකද අපිට අවශ්‍ය වෙන්නේ XNO ගේට් එකක්. ඒ නිසා අනිවාර්යයෙන් මෙන්න මෙහෙම තිබ්බනම් හරි. ඒ නිසා මේ හරි අනිවාර්යයි. ඉතින් මේක AND ගේට් එක මේක වෙන්නේ එක එන්නේ මේකට විතරයි අනිත් ඔක්කොම බිඳුවයි. මේක O ගේට් එකක් O ගේට් වල මෙයාට විතරයි බිඳුව එන්නේ අනිත් ඔක්කොම එක එන්නේ. ඒ නිසා ඒකත් හරියන්නේ නැහැ. මෙන්න මේක අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. අපි මුලින්ම x ට බිඳුව y ට බිඳුව දාමු. බිඳුවයි බිඳුවයි නම් මේක එකයි වෙනවා. එකයි වුණොත් AND ගේට් එකෙන් එන්නේ එක. මේ O ගේට් වල එකක් ආවනම් මේක එක. ඒ නිසා ආයි බලන්න දෙයක් නැහැ එක එකට හරි. අපි බලමු මේකයි බිඳුව. බිඳුව වෙලාවට තමයි අපි දැන් හිතුවේ මේක එකයි ওই විදියට හිතුවා. දැන් මේක එකයි වෙලාව කියන්නේ මේක බලමු එකයි නම් මේක බිඳුවයි මෙයා වැඩ කරන්නේ නැහැ බිඳුවයි. මෙයා එකයි නම් මේ AND ගේට් එක වැඩ කරනවා. මෙයා එක වෙනවා. එතකොට මෙයා එක වෙලා අන්න එක එනවා. අනිත් වෙලාවක් අපි බලමු බිඳුව එක. මේ x බිඳුවයි y එකයි නම් බිඳුවයි එකයි කියන්නේ මේක එකයි බිඳුවයි. එතකොට මේක බිඳුවයි. මේ පැත්තෙන් ගත්තොත් එකයි අනික බිඳුවයි එකයි බිඳුවයි. එතකොට බිඳුව එන්නේ. එතකොට මේ අවස්ථාව වෙනවා. ඒ වගේ මේ දෙක මාරු කරොත් අනිකත් එනවා. එහෙනම් ඒකත් හරි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර වන්නේ හා D පමණයි 4. ගුවන් විදුලි සම්ප්‍රේෂණය හා සම්බන්ධ විද්‍යුත් තරංග පහත දක්වා ඇත. එතකොට අපිට පේනවා දැන් අපි දන්නවා ගුවන් විදුලි තරංග විසිරුවා හරින්නේ අපි මයික්‍රොෆෝන් එකකින් ගන්න තරංග ඔඩියෝ ෆ්‍රීකවන්සි කියලා කියන්නේ AF කියලා කියන්නේ එයාලගේ සංඛ්‍යාතය හර්ට් 20ත් 20000ත් අතර. ඒ වගේ මේගොල්ලෝ සාමාන්‍ය වාතයේ ගමන් කරන වේගය 330යි ms ඍණ එක වගේ වෙනවා. ඊළඟට අධි සංඛ්‍යාත ගුවන් විදුලි තරංග කියන්නේ රේඩියෝ ෆ්‍රීකවන්සි RF කියලා අපි කියනවා. ඒවා අඩුම තරමේ කිලෝහර්ට්ස් 500ටවත් වඩා වැඩි වෙන්න ඕනේ. ඒතර විශාල සංඛ්‍යාතයක් කිලෝහර්ට්ස් කියන්නේ ඔන්න ඔය වගේ ගණන් වල ඉඳලා තියෙනවා විශාල ගිගා හර්ට්ස් මෙගා ටෙරා හර්ට්ස් දක්වා තියෙනවා. අපි එහෙම ගමු ටෙරා හර්ට්ස් කියලා. ඒ වගේ විශාල සංඛ්‍යාත දක්වා විසිරලා යනවා. එතකොට මේ තරංගය ඇන්දොත් ශ්‍රව්‍ය සංඛ්‍යාත තරංගය අපි මෙන්න මෙහෙම වගේ ඇන්දොත් එතකොට මේ තරංගය අඳින්න ඕනේ මෙහෙම ළඟ තරංග ගොඩක් කොහොම ළඟ මොකද තප්පරයකට තරංග මේකේ 20000යි උපරිමේ මේක යනවා අපිට අඳින්න බැරි තරම් වේගයක්. හරි ඔන්න ඔය වගේ. ඒ වගේම විද්‍යුත් චුම්බක තරංග වේගය 3 වැඩි කිරීම 10/8යි. ඉතා විශාල වේගයකින් යන නිසා අපි කරන්නේ මේ තරංගය මයික්‍රොෆෝන් එකකින් විදුලියට හරවනවා. හරි මේ ශබ්ද තරංගයේ මයික්‍රොෆෝන් එකෙන් විදුලියට හරවලා මේකට කලවම් කරනවා. කලවම් කරාම මේ වේගයෙන් අරයවත් අරගෙන යනවා. ඒ නිසා මේ තරංගයට අපි කියනවා වාහකය. වාහනේ වගේ තමයි. වාහකය මේ තරංගය අරගෙන යනවා. එතකොට අපිට එහෙම මේ දෙක කලවම් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සංඛ්‍යාත මූර්ජනයේ FM ක්‍රමය. FM කියන්නේ මේ කලවම් කරාට පස්සේ මේ සංඛ්‍යාතවල ඔහොම අඩු වැඩි වීමක් වෙන්නේ. හරි? ඔහොම අඩු වැඩි වීමක් වෙලා කලවම් වෙලා යනවා. අනිත් ඒ තමයි AM ක්‍රමය.
AM ක්‍රමේදී මේ 20 ඒ කියන්නේ මේක කියන්නේ ෆ්‍රීකවන්සි ඒ කියන්නේ FM සංඛ්‍යාත මූර්ජනය AM කියන්නේ විස්තර මූර්ජනයේදී වෙන්නේ මෙහෙම විස්තරය අඩු වෙනවා තව සමහරලාට වැඩි වෙනවා ඔමාර කලවම් වෙච්ච තරංගය ඇඳින්නේ ඔන්න ඔය විදියට විස්තරය අඩු වෙනවා වැඩි වෙනවා හරිද ඔය විදියට මේ එතකොට අන්න දැන් අපිට තේරුම් ගත මේක ඇවිල්ලා අර අපි කතා කරපු ශබ්ද තරංගයක් ඒ ඔඩියෝ ෆ්‍රීකවන්සි එකක් මේක රේඩියෝ තරංගයක් වෙන්න ඕනේ ඔව් මෙන්න මේකේ සංඛ්‍යාත වෙනස් වෙනවා දැන් මෙතන තරංගායම වැඩි කියන සංඛ්‍යාතය අඩුයි තරංගායම අඩුයි කියන සංඛ්‍යාතය වැඩි එන මේ තියෙන FM තරංගයක් මේක ඇවිල්ලා විස්තරය අඩු වැඩි වෙනවා මේක ඇවිල්ලා විස්තර මූර්ජිත තරංගයක් AM තරංගයක් අපෙන් අහන්නේ සංඛ්‍යාත මූර්ජිත තරංගය වන්නේ මොකද්ද මෙන්න මේක හරිද මොකද්ද B කියන්නේ එතකොට පිළිතුර 2 රූපයේ දැක්වෙන කාරකාත්මක වර්ධක පරිපථයකෙහි ප්‍රධාන වෝල්ටීයතාව හා ප්‍රතිදාන වෝල්ටීයතාව අතර සම්බන්ධතාව හොඳින්ම පෙන්වන ප්‍රස්ථාරය වන්නේ. අපි දැන් කතා කරලා තියෙනවා කාරකාත්මක වර්ධක මීට කලින් නිකම් ඔන්න ඔහම තියුණා නම් ඒවා විවෘත පුඩු මෙන්න මේ විදියට ඍණාග්‍රයයි ඍණාග්‍රයේ ධනාග්‍රයේ තියෙන ඍණ එකේ ඉඳන් ධනයකට මේ අවුට්පුට් එකට මේ අවුට්පුට් එක සම්බන්ධ කරලා තියෙනවා නම් ඒකට කියනවා ඍණ ප්‍රතිපෝෂණය කියලා. එහෙම නැත්නම් සංවෘත පුඩු කියලා අපි කියනවා. සංවෘත පුඩු මෙන්න මේකට කියන්නේ ඍණ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය. දැන් එහෙම එකක් මේකේ තියෙනවා. ඉතින් මේ වගේ වය ගැටලු විසඳ ගන්න අපිට ඕන වෙන්නේ ස්වර්ණමය නීති. ඉතින් මේ ගැටලුවට එච්චර අදාළ නැහැ. ස්වර්ණමය නීති තමයි මේ දෙක අතර විභව අන්තරය බිඳුවයි. ඒ වගේම මේවාට ඇතුල් වන ධාරා VIN කියන ඒවා බිඳුවයි. අපි නිකමට එහෙම හිතමු. දැන් මේකට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි බලමු මේක වෝල් බිඳුවයි. එතන මේක කිසිම ධාරාවක් යන්නේ නැහැ. මොකද හේතුව දැන් මෙතන ප්‍රතිරෝධයක් තියෙන්නේ. ඒ වගේම මේවා ඇතුළට ධාරා යන්නේ නැහැ නේ. එහෙනම් ධාරා යන්නේ නැත්නම් මේ ප්‍රතිරෝධයෙන් විභව වෙනසක් ඇති කරන්නේ නැහැ. මේකත් අපිට බිඳුව කියලාම ගන්න පුළුවන්. ඒක බිඳුව නම් මේකත් බිඳුවයි මේවට ධාරා යන්නේ නැහැ. එහෙමනම් මෙතනින් ඇතුළු වන මේ ධාරාව මෙහෙම මෙතෙන්ට යනවා. එහෙනම් අපි පටන් ගමු මෙයාට V සමානයි IR ලියන්න. V සමානයි IR ඕම්ගේ නියමය. Vin ඍණ බිඳුව සමානයි I වරක් R කියන්නේ 10යි කිලෝ ඕම් 10 වරක් 10 3 අංක 1. මම මේකටත් මේ විදිහට ලියනවා. අර ඒකට ලිව්වොත් දැන් අපි ධාරාව යන්නේ මේ අතර කියලා නිකත් එහෙමනම් දිගටම එහෙමම ලියන්න ඕනේ. බිඳුව ඍණ VO කියලා කිව්වේ මේ V out එකට මම එකට VO කියලා දැම්මේ සමානයි අර ධාරාවමයි යන්නේ. හැබැයි R එකේ ඉන්නේ 100 වැඩි කිරීම 10/3. දැන් මේ දෙක බෙදනවා. හරි මේ දෙක බෙදුවොත් එනවා වෝල්ටීයතා ලාභය. මේ දෙක බෙදනවා. මෙහෙම ඉරක් ගහලා බෙදුවොත් 10/3ක් කැපිලා යනවා. තව බිඳුවකුත් කැපිලා යනවා. මෙතන V1 නෙමෙයි Vin ඍණ VO සමානයි මෙතන එන්නේ 1 බෙදීම 10. ඉතින් වෝල්ටීයතා ලාභය කියන්නේ මේක අනිත් පැත්ත VO බෙදීම Vin. එතන මේ ඍණ ලකුණන් නිසා ඍණ 10. ඉතින් ඕකේ උත්තරේ එන්නේ ඔහොම ඍණ 10. ඒ කියන්නේ මෙතන වෝල්ට් 1 නම් මෙතන ඍණ 10යි. අන්න ඒ වගේ 10 ගුණයකින් වැඩි වෙලා ලැබෙන්නේ. මෙතන වෝල්ට් 0.1 නම් මෙතන ඒතර එක 10 වැඩි කර 1යි නේ 1යි ඍණ 1යි. අන්න ඒ වගේ. දැන් එහෙමනම් ප්‍රස්ථාරයක් අපි අඳිමු. මේ තියෙන්නේ Vin එක මේ V out එක එතකොට මේක වෝල්ට් ධන 1 නම් V out එකේ ඉන්නේ ඍණ 10. හරි. එතකොට ඔන්න ඔහම
ඔහොම එන්නේ. එතකොට VO එකද යම් විදිහකින් මෙයා ඍණ නම් අරයා ධන Vout එක ධන නිසා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. ඇවිල්ලා දැන් මෙතන වෝල්ටේජ් එක වෝල් 12 නම් මේක 12 වෙනකම් මෙහෙම ගිහිල්ලා 12ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය වගේ හැඩයක් තමයි අපිට පිළිතුර හැටියට ලැබෙන්න ඕනේ. ඉතින් එවැනි උත්තරයක් තියෙනවා 4. ඒ නිසා නිවැරදි පිළිතුර 4.